ඔබ නැවතත් සුවර්ණ වැඩසටහන සමගින් සම්බන්ධ වෙන්නේ පෝෂණය පිළිබඳව අද දවස් සුවර්ණ වැඩසටහනෙන් අපි කතා බහ කරන්නේ වෛද්‍යතුමනි මේ පෝෂණය පිළිබඳව කතා බහ කරද්දී දැන් අපි මොනවද පෝෂණයේ තියෙන ආහාර පාන එතකොට ඒ ආහාර පාන වල තියෙන මේදය මොනවද පිෂ්ඨය මොනවද ප්‍රෝටීන් මොන වගේද තියෙන්නේ මේ දේවල් පිළිබඳව කතා කරන්නේ අපිට එදිනෙදා ජීවත් වෙද්දී නිවසේදී මේ ආහාර පාන සකසා ගන්න වර්තමානයේ තුලදී අපි යම් කිසි උපදේශනයක් ලබා දෙනවා නම් මං හිතන්නේ දෙමව්පියන්ට වෙන්න පුළුවන් දරුවන්ට වෙන්න පුළුවන් අපි පහුගිය වැඩසටහනක කතා බහ කළා පාසල් යන දුව දරුවන්ට පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර වේලක් ලබා දෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව දෙමව්පියෝ කාර්යබහුලයි කියන කාරණාවත් අපි මතක් කළා කොහොමද මේ ආහාර පානක් අපි ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ ආහාර පාන වර්ග ඔව් එකක් තමයි නිවසේදී ඔය සියලුම ආහාර වර්ග සකස් කරගන්න පුළුවන් නිවස එකක් තමයි නිවස අලංකරණය කියන්නේ ගේ වටේ තමන්ගේ නිවස වටේට අලංකරණයක් වශයෙන් මල් වගාවක් කරනවට වැඩිය හොඳ ලස්සන එළවලු වගාවක් කරන්න පුළුවන් ඔය අපි දැන් විසිතුරු මල් පැල වලට යන වියදමත් ඒකෙන් අපිට ලොකු ආදායමක් ලැබෙන්නේ නැහැ දැන් විකුණන්න පුළුවන් මල් පැලයක් හදනවා නම් කමක් නැහැ කියන්නේ විකුණන්න පුළුවන් මලක් නැන්තූරියම් මේ වගේ රෝස මලක් විකුණන්න පුළුවන් ආදායමක් ලැබෙන එකක් හදුවට කමක් නැහැ. අපි ගොඩක් අය කරන්නේ විවිධ විසිතුරු මල් පැල ගෙනල්ලා සකස් කරනවා. ඒක ඊළඟට ඒ පෝච්චිය ලොකු පෝච්චියක් ඒක උස්සන්න ගියාම එක පැත්තකින් ලෙඩෙක් වෙනවා තුනටි ඇදිලා තුනටි අමාරු වෙනවා. විවිධ කාන්තාවන වැදෙන ඉලක්ක ගෙවල් වල ඉන්න කාන්තාවන ගොඩක් දුර තුනටි අමාරු කොන්දේ අමාරු වෙන මල් පෝච්චිය උස්සනනේ. මේ මල් පෝච්චිය වටිනකමකුත් නැහැ. ඊට වැඩිය හොඳ මේ මල් පෝච්චිය මිලිස් ගස් දෙකක්. තමන්ගේ දිනදා පාවිච්චි කරන මිරිස් ගස් දෙකක්. වයිගාට වම්බොටු ගහ. ඒ වගේම කරවිල වැලක් ලස්සනට ඒක ලීයක් හිටවලා ඒකේ මලුත් එක ගෙඩි ලස්සනට හැදුනම හරි ලස්සනයි. එතකොට එකක් තමයි උදේ පාන්දර නැගිටලා ඒ දිහා බැලුවම මනසට තෘප්තිමත් භාවය මනස ප්‍රබෝධමත් වෙනවා. අර විසිතුරු පැලයක් බලනට වැඩිය අරකින් ඊළඟට උදේ නැගිටලා ගෙඩියක් දෙකක් හදා ගන්නකොට දැන් බණ්ඩක හතරක් හදා ගන්න පුළුවන් හොඳ ලස්සන පෝච්චි හතරක. ඒවට ලොකු වියදමක් ඉඩ කඩක් යන්නේ නැහැ වියදමක් යන්නේත් නැහැ. ඒ වගේම හොඳ අර අයින් කරන මේ ඍජු හෝම් පෙට්ටියක් ගෙනල්ලා ඒකේ අයින් කරන එකක් ගෙනල්ලා ඒකේ කොම්පෝස්ට් සහ මේ පස් සම්බන්ධ කරලා අපිට මුගුණු වෙන්න ටිකක් පාත්තියක් දාන්න පුළුවන්. හොඳ මේකක් මුගුණු වෙන්න නැත්නම් ගොට්ටු කොළ එකක්. තමයි වතුර හැමතිස්සෙම අපත යන තැන. මේ දැන් වතුර ටැප් එක තියෙන තැන නම් වතුර අපත යන ඕනේ එතන අපිට ළඟින් කීටවනවා කෙසෙල් ගහ. ඒ කෙසෙල් ගහේ කෙසෙල් වලට වතුර අවශ්‍යයි ජලය අවශ්‍යයි හොඳ කෙසෙල් කනක් වලතුරු වලට ලැබෙනවා. ඒ අනිත් පැත්තෙන් පොල් ගහක් ඉටවන්න පුළුවන්. ඒකට මේ තමන්ගේ දැන් අපි මුණ හොදන්න ගියාම ඒකට වෙනම කාලයක් වැය ගන්න. එතෙන්ට අවශ්‍ය වතුර එකක් ගාලා දාන එකයි. ඒ ළඟින් තමන්ට පහසුකම් හදා ගන්න පහසු වෙන විදියට. තමන් ගෙදර අයින් කරන පළතුරු ටික ඊළඟට එළවලු කැබලි ලුණු කැබලි ඔක්කොම අපතේ යන ද්‍රව්‍ය ඔක්කොම ගෙදර කොම්පෝස්ට් එක සම්බන්ධ. ඒකට සල්ලි වලට පොහොර ගන්න අවශ්‍ය නැහැ. ඒක හැමදාම ගෙදරින් අයින් වෙන එක. ගෙදර එකක් තමයි පරිසරය ලස්සනයි. දරුවට ආදර්ශයක් ලැබෙනවා. දරුවට ගහකොළ ගැන හොඳ දැනුමක් ලැබෙනවා. ඊළඟ දරුවගේ පිරිසිදුකම පරිසරයේ පිරිසිදුකම ඊළඟට ඒකත් එක්ක ඒව දි รา පත් වෙනවා. ඒව දි รา පත් වෙන හැමදාම පොහොර මේ ලැබෙනවා. ඒක අපි මේ මහා පරිමාණයෙන් කරන්නේ මම කියන්නේ මහා අක්කර ගණන් මේ වගා කරන ක්‍රමවේද නෙවෙයි. සුළු සුළුවෙන් Tamanට අවශ්‍ය දායනිකව අවශ්‍ය ප්‍රධාන පලා ටික එළවලු ටික ඊළඟට ඖෂධ මේ තම්බනේවා මේ වගේ ඖෂධ ගස් 3-4ක් අමු ඉඟුරු ගහ අමු කහ ඊළඟට ඒවා අපි දෛනිකව අවශ්‍ය වෙනවා. මේ එක ලෙඩ රෝග වලට අපි දරුවෙකුට මේ බඩේ කැක්කුමක් එනවා. වමනයක් කරන. ඉතින් අමු ඉඳුරු කැල්ලක් තියෙනවා නම් පෙති කපලා මේ පෙන් පොඩ්ඩක් දාලා මේ කන්න දුන්නම් බඩේ කැක්කුම ගියක් දන්නේ නැහැ. බඩේ කැක්කුම ආයෙන්නේ නැහැ. ඉතින් අර ඒ වගේ අත් බෙහෙත් ක්‍රමයක් තිබුණා. ඉදා හැම ගෙදරම තිබුණා. හැම ගෙදරකම බෙහෙත් ගෙදරක්, ඖෂධ ගෙදරක් තිබුණා. මොනවා හරි ලෙඩක් තිබුණා නම් මොනවා හරි අවස්ථාවක් තිබුණා නම් ගෙදරට ටක් ගාලා ඒ අවශ්‍ය මේ ඖෂධ පැලයකට ගියා කඩාගත්ත දුන්නා. එහෙම වාතාවරණයක් තිබුණා. දැන් අපි ඒක වෙනස් වෙලා අපි හැමතිස්සම කියන කාර්යබහුල මේක අපි කාර්යබහුල වෙලා අපි විසින්ම කවුරුවක් කළා නෑ මේ කවුරුවක් කියලා නෑ ඔයා වැඩියෙන් වැඩ කරන්න ඔයා මෙහෙම කරන්න කියලා මාධ්‍යෙන් කියලාත් නෑ වෙන රජයෙන් වශයෙන් කියලාත් නෑ මේ ජනතාව මේක හදාගෙන තියෙනවා
තමන් විසින් මේ කාර්ය බහුලත්වය ඇත්තටම නිකන් ඉන්නේ. ඇත්තටම කරන දෙයක් නැහැ. දැන් ගොඩක් ඔය මේ පැය 8 සර්විස් එක ඇවිල්ලා ඉතින් බස් එකේ හෝ වාහනේ ඇවිල්ලා රාත්‍රී 6:00 මාර වෙනකොට ඉන්නවා. ඉතින් ඉතින් ආයෙ උදේ වෙනකම් වැඩක් නැහැ. ආයෙ උදේට අර විදිහට යනවා ඉච්චරයි. ඒ කියන්නේ ලොකු සේවාවක් දැන් ජනතාවගෙන් ඒ කියන්නේ දැන් ඔකට කියන කුසීත භාව කියලා ඒ කරි කම්මැලිකම තමයි මේ කියන්නේ උදාසීනත්වයේ කම්මැලිකම අර අපි වෙලා තියෙන්නේ මනසට වහල් වෙන්න හොඳ නැහැ. මනස කියනවා දැන් නිදා ගන්න ඕන. දැන් ඉතින් වැඩ කරන්නේ නැහැ. මම වැඩ කරනවා. මනසට වහල් වෙන්න හොඳ නැහැ. මනසට යටත් වෙන්න හොඳ නැහැ. දැන් මට පුළුවන්. මම දැන් මේ වැඩේ කරනවා අනිවාර්යෙන්. මම මේ අයින් කරන ඔය වතුර බෝතල් ටික තියෙන්නේ අපි වතුර බොන බෝතල් ඒක අනිත් පැත්ත ඒක කපලා ඒක පියන අනිත් පැත්ත ගහලා ඒකට ඇතුළට පස් දාලා මේක වතුර දාලා ඒතර වතුර හැමදාම දාන්න ඕනේ මේ ඒකේ මිරිස් පැලයක් හිටවන්න පුළුවන් කම්බියකින් එල්ලලා අයින් කරන මේ ප්ලාස්ටික් බෝතල් වලින් ඒ කියන්නේ ප්ලාස්ටික් බෝතලේ අග කෙලවරෙන් කපලා ඒක අර පුනීලේ වගේ අනිත් පැත්ත ගහුවම ඇතුළට වතුර දැම්මම ඒකට කියන පෝෂක මාධ්‍ය ජලීය මාධ්‍ය වගා කරනවා කියලා ජලීය මාධ්‍ය මේ දියර පොහොර දැම්මම අර මිරිස් ගහේ මුල් නොදට ලස්සනට දියර ගමන් කරනවා ගහ ලස්සනට හැදෙනවා ඒක කම්බියකින් එල්ලුවම බකට් ලාම්බු වගේ ගෙදර ලස්සනයි ගෙදර ලස්සන පරිසරයක් හදා ගන්න පුළුවන් මුද්දට හොඳ මේ ඩොකුමන්ට් කරල් හැදෙනවා ඒ කියන්නේ ඒකට කියන ජලීය මාධ්‍යයක වගා කිරීමේ ක්‍රමවේදය කියලා. ඒ වගේ අපිට සුළු දේවල් වලින් අයින් කරන දේවල් ඉවත් කරන දේවල් වලින් අපිට මේකට ගොඩක් දුරට කරන්න පුළුවන්. දැන් පීනස ගත්තම දරුවන්ට චූටි දරුවන්ට ගොඩාක් අය පීනස වැඩි උදේ ඉඳන් මේගොල්ලන්ට බෙදලා තියෙන හොඳ රතු ලුණුයි මේ ගොට්ටු කොළයි. පීනසට හොඳ එකක්. ගොට්ටු කොළකින් වෙන කපලා රතු ලුණු. අපි මේ වගේ මේ විවිධ රෝගාබාධයන් වලට මේ පෝෂණ සහිත ආහාර ඒ වගේ කෙටියෙන් පැහැදිලි කිරීමක් කරමුකෝ වයිද? ඔව් ඒක තමයි. මේ වගේ පීනසට හොඳයි රතු ලුණු ගොට්ටු කොළ. ඒ වගේම දැන් මම එකක් කියුවත්තා දැන් දරුවෙකුට බඩේ කැක්කමක් එනවා නම් අමු ඉඟුරු. ඊළඟට තව දරුවෙකුට ඕගාලා බඩේ යනවා නම් ඕගාලා ඒකට මීපැණි තේ හැන්දක් දුන්නම ගෙදරත් බෙහෙත. මීපැණි කියන එක ඉතාම වැදගත් එකක්. මීපැණි මේ තේ හැන්දක් දුන්නම ඒ වැඩියට ඉක්කාවක් තියෙනවා නම් ඉක්කාවට සුව වෙනවා මීපැණි වලින්. මීපැණි තේ හැන්දක් දුන්නා නම් මීපැණි වලින් ඒ ඉක්කාව කියන එක සුව වෙනවා. මෙන්න මේ දැන් මෙවැනි වාතාවරණයක් එදා තිබුණා. එතකොට දැන් සුව වෙන්නේ නැති කැස්සක්. ඉදිරියට කැස්ස කහකොඩු ග්‍රෑම් 50ක් කරගෙන රන්වන් පාට වෙන බැදලා රන් එක මීපැණියෙන් දිය කළ තේ හැඳි භාගය වගේ දුන්නම් දවස් 3 සැරයක් දෙනකොට ඔය වියලි කැස්ස ඒ කියන්නේ පිටෙන් එන කැස්සට පිත් රෝගෙන් එන කැස්සට ඉතාමත්ම හොඳ බෙහෙතක්. කැස්ස සම්පූර්ණ සුව වෙනවා. මීපැණි කහකුඩු යොන වෙන මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක බලන්නකෝ එතකොට එකක් තමයි චානල් ගාස්තු ඉතුරු වෙනවා. වෛද්‍ය මේ බෙහෙත් ටික පාමසි සල්ලි ඉතුරු වෙනවා. නමුත් ලෙඩෙත් සුව වෙනවා. අර ඒ කියන්නේ gedara dore අත් බෙහෙත්. ඉතින් අර ඒක නිසා කුඩා දරුවන්ට පාසල් සිසුන්ට අපි පෝෂණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ හොඳ පෝෂණයක් ලබා දෙන්න ඕනේ. එයාගේ කොණ්ඩේ ආරක්ෂා කරලා දෙන්න ඕනේ. ඒකට මම අර කිව්වා යකඩඩඟු ආහාර ටිකක් පලා මැල්ලුම් ටිකක් කියාගෙන ගියා. ඉතින් අපි පෝෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරනවා. ඊට අදාළ බෙහෙත් තියෙනවා. පෝෂණය දුර්වල නම් තාම පාණ්ඩුව කියලා කියනවා. ඉතින් ඒකට අදාළ ආයුර්වේද ඖෂධක් තියෙනවා. කෑම කන්න කෙට්ටුම කෙනා හොඳ පුෂ්ටිමත් කරලා ආයේ ශරීරයේ පෙනුමට ගන්න පුළුවන් වයසට ගැලපෙන විදියට කෙට්ටුම කෙනාට කරන්නත් පුළුවන්. තරබාරු අඩු කරලා ඒ ශරීරයේ මේ විදියට හදලා ගන්න පුළුවන්. ඊට අදාළ ඖෂධ තියෙනවා. ආයුර්වේද ඖෂධ සහ ආයුර්වේද කසායන් ආයුර්වේද පවුඩර් වර්ග කුඩු වර්ග තියෙනවා. හොඳයි. ඊටමත් පැහැදිලි අපිට. ඉතින් කාල වේලාව ඉක්මක සින් නිසාවෙන් වැඩසටහන අවසන් කරන්න අපි සූදානම. අපේ වෛද්‍යතුමන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබත් නිරෝගී පුද්ගලයෙක් වෙනවා නම් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්න කොහොමද කියන කාරණයත් ඔබේ ගෙවත් ඒකට හැඩගස්වා ගන්න කොහොමද කියන කාරණාවත් අපි අද දවසේදී ඔබට පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ පිළිබඳව අපිට පැහැදිලි කරන්න හම්බන්තොට ආයුර්වේද මහරෝහලේ සර්වාංග රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී කීර්තිශ්‍රී දේශමාන්‍ය ගෞරවාචාර්ය වෛද්‍ය අනුර විජේසේකර වෛද්‍යතුමන් තමයි අද දවසේදී අපත් සමග සම්බන්ධ වුණේ සුවර්ණ වැඩසටහනට මේ පිළිබඳව අපිව දැනුවත් කරන්න. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියලා සමුදෙනවා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. එබනම් ඉතින් අපි යලිත් මෙවන් වූ වැඩසටහනකින් ඔබව හමු වන බලාපොරොත්තු ලබා දෙනවා.
ඔබට ප්‍රාර්ථනා කරනවා නිරෝගීමත් දවසක්. අයිබෝවන්.